සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපුස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණා. අපුස සාපෙත් ඉවරයි. ඉතින් ඔයාලා දැන් ඉතින් පොඩ්ඩක් නිදහසේම ඉන්නවා. ඉතින් තාම හිතන ඇති සමහර අය ගොඩාක් ඉගෙන ගන්න අය වගේ ගොඩාක්ම ඉගෙනීමට බරයි හිතන ඇති. දැන් අපි මොනවද කරන්නේ, දැන් විභාගෙත් ඉවරයි කියලා ලොකුට හිතනවා ඇති. ඉතින් මුලින්ම ඔයාලා මෙච්චර වෙච්ච මහන්සිය හැටියට ඔයාලා මුලින්ම විවේකයක් ගන්න. අනිවාර්යෙන්ම මේක කරන්න. ඔයාලා ප්‍රැක්ටිකල් තියෙන අය ප්‍රැක්ටිකල් වලට සූදානම් වෙන ගමන් ඔයාලා අනිවාර්යෙන් විවේකයක් ගන්න. ට්‍රිප් එකක් යන්න, යාළුවොත් එක්ක විදින්න, ෆිල්ම් බලන්න, වෙන ගොඩක් දේවල් තමයි විනෝදාංශයක් විදිහට කරන ගොඩක් ඔයාලා කැමති දේවල් කරලා ඔයාලගේ මනස නිදහස් කරගන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලා ක්වොලිෆිකේෂන් හදා ගන්න පුළුවන් කෝස් කරන්න. දැන් කොමර්ස් කරනවා හිතන් ඉන්න නම් ඒ ලෙවල් වලට ඔයාලට පුළුවන් AAT කෝස් වගේ කරන්න ගන්න. ඒ වගේම ඔයාලට IT කෝස් එකක්, ඉංග්‍රීසි කෝස් එකක් වගේ අනාගතයට උවමනාම වෙන දේවල් නේද? ඒ වගේ කෝස් එකක් ඔයාලට කරන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ වගේම දැන් ඒ ලෙවලට කරන්න හිතන් ඉන්න සබ්ජෙක්ට් එක මාරයි දැම්මම තීරණය කරන් ඇතිනේ. මොකද දැන් ඔයාලට ඒ ලෙවල් වලට ගියට පස්සේම තේරෙයි O level කියන්නේ නිකම්ම විභාගයක් විතරයි. මේ A level ඊට පස්සේ ඒක නිකම් විභාගයක් විතරයි. අර මේ A level එක බැලුවාම ඉතින් ඔයාලට ඒක තේරෙනවා A level වලට ගියාට පස්සේ. ඔයාලා දැන් මුලින් ඉඳලාම වැඩ කරගෙන යන්න පටන් ගන්නවා. ක්ලාස් පටන් ගන්නවා. ගොඩක් ක්ලාස් ලබන මාසේ පටන් ගන්නවා මාර්තු වල. ඉතින් පුළුවන් තරම් මුලින් ඉඳලා යන්න බලන්න. ගිහිල්ලා තමන්ගේ වැඩ ටික කරගන්න හිමිතරේ. මොකද O level තරම් ලේසි නෑ. අවුරුදු දෙකක් ඇතුළත ලොකුම ගේමක් ගහන්න ඕනේ. ස්ක්‍රීන් එක තමයි A level කියන්නේ. ඒ අනිවාර්යෙන් සබ්ජෙක්ට් හතරක් තියෙනවා. ඉංග්‍රීසිත් එක්ක ඔයාලා කරන්න හිතන ඉන්න එකෙත් එක්ක. ඒකට ටිකක් අමාරු වැඩක්. මේ ඔයාලා දැම්මම ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා දැම්මම නම් වැඩ කරන්න පටන් ගන්න. තමන්ගේ නිදහසේ නිවාඩුවත් විඳින ගමන්ම ඒකයි දෙකම බැලන්ස් එකේ ඉතින් සැරේ කරගෙන යන්න. හැමෝටම සුබ පැතුම්.